තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මහබෝධි අංශාවක විහාරයේ විහාරාධිපති අම්බලුවා වේශ මංගල හිමිතුරු මේ වැඩවසන්නා වූ සියලු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. ඔබ වහන්සේලාගේ පාද නමස්කාර පූර්වක වන්දනා වේවා. සාදු. ඒ වගේම අපගේ ෂෙල්ටන් ගුරු මහතාගේ මාස 3 පින්කම අදට එදී තියෙනවා. ඉතින් අප කෙරේ අනුකම්පාවෙන් මේ වැඩ වැසූ කලත්තේ වැව කොළඹගම ශ්‍රී විගුණානාරාම රජමහා විහාරය ඇතුළු සප්ත මහා විහාරාධිපති නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකරු විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගල්ලෑගේ දේවරත්න හිමිපාණන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාරපූර්වක අපේ අවස්ථාවේ පිළිගන්නවා. ඉතින් අපගේ ෂෙල්ටන් මහතාගේ දෙවිස් පූර්ණ පින්කමට ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කර අපගේ දහම් පිපාසය නිවාලන ඔබ වහන්සේට කාරුණික ආරාධනයයි. සාදු සාදු සාදු. සියලුම ධර්මාශ්‍රවණාභිලාෂී පින්වතුන් ඉල්ලා සිටිනවා. ගල්ලටගේ පින්වත්න කරු ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වකව දහම් පාසල ලැබෙනු අග්‍රශ්‍රාවක විහාරය ලැබෙනු ප්‍රදේශවාසී ලැබෙනු බොහොම භක්තියෙන් පිළිගන්න ලබනවා. ඒ නිසා උන්වහන්සේගෙන් අපි ආරාධනා කර සිටිනවා මෙම ධර්ම දේශනාව වත්වීම. නමස්කාරය කියන වහන්සේ සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Panatipata vedamani sikkhapadam samadhiyami Adingadana vedamani sikkhapadam samadhiyami Kamisu vichachara vedamani sikkhapadam samadhiyami Musavada vedamani sikkhapadam samadhiyami Surani Pamadatana vedamani sikkhapadam samadhiyami Miyutum tisarana sahita Panchasila මේ ජීවිතයේ යහපත පිණිසද මාර්ගඵල නිවන් පිණිසද හේතු වේවා
ධාතුන් වහන්සේ වැඩ ඉන්න මේ පිළිබිඹේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමු කියන්න ඊමාගේ ධර්මස්සාමීයෝ තිලුගුරු බුදුරජාණන් වහන්සේ ලොව අවැඩගෙන දෙන සියලු කෙලෙසුන් නැති කළ බැවින්ද රාගාදී පව් උපදවන කෙලෙස් සතුරන් නැති කළ බැවින්ද රහසින්වත් පව් නොකරන බැවින්ද සියලු පාපයන්ගෙන් මිදුන බැවින්ද සංසාර චක්‍රයේ අරසිඳලූ බැවින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන බැවින්ද මහබෝ මැඩදී සියලු කෙලෙසුන් නසා සසර ගමන නතර කළ බැවින්ද අරහනම් වනසේක ඒ අරහයන බුදුගුණයෙන් සමන්විතවෝ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සාරිපුත්ත මහමුගලන් ආදී ශ්‍රාවක සංඝ රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති ඉත්තාවතාකෝ මහානාම උපාසකෝති ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් වදාළ ආර්ය සත්‍ය ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්න බලාපොරොත්තුවෙන් මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරේ සම්බුද්ධ මන්දිරේ ධම්සභා මණ්ඩපයට එකතු වෙච්ච
ගුණබර පින්වත් පින්වතියනි, මේ මොහොතේ ලංකාවේ වැඩ නොහිටියත් විහාරාධීස්වර නායක මාහිමියන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. තේවාව බහර වන්දනීය නායක මාහිමියන් වහන්සේ ඇතුළු මේ බිමේ සදා පූජනීය මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා කියලා දේශනාව ආරම්භෙදී ප්‍රාර්ථනා කරනවා. පැය 4:00ක විතර දුරවාහන ගමනකින් අපි හරි ආසාවෙන් මේ බිමට ආවේ. කොළඹ පළාතේ බොහෝ තැන්වල බුදුබණ කිව්වත් මහා බෝධි අග්‍ර ශ්‍රාවක විහාරේ ධර්ම දේශනාවක් පවත්වන පළවෙනි දවසේ ජීවිතේ අද මට ආරාධනා කළ දායක පින්වත් පින්වතියන්ට පින් දෙනවා. වීතරාගී සාරිපුත්ත මහමුගලන් මහරහත් උතුමන් වහන්සේලගේ නික්ලේශී ධාතුන් වහන්සේ වැඩ ඉන්න බුද්ධ මන්දිරේ මේ දේශනාව පවත්වන්න වාග්ය ලැබීම ගැන පින් දෙනවා. ස්වාමින් වහන්සේ හරි ආදරෙන් ධම්සභා මණ්ඩපයට වඩම්ම ගත්තේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අරමුණු කරගෙන සමාධි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කළා, සුවඳ මල් පූජා කරලා. දේශකයන් වහන්සේ ධම්සභා මණ්ඩපේ ධර්මාසනෙහි වඩා හිඳවාගෙන අපේ පින්වත් මහත්තුරු පින්කමේ පරමාර්ථය සිහිපත් කරමින් ආදරෙන් අපිට ආරාධනා කරලා මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන පවුලේ පින්වත් මාතාව පුරාණ සිරිතට අනුව දැහැත් බඳුනක් පිරිනමලා ආදරෙන් ආරාධනයක් කළා. ස්වාමීනි, අපි හැම කෙනෙක්ම ඉන්නේ මරණ පෝලිමේ. උදේ පාන්දර නිින්දෙන් අවදි වෙන මිනිස්සු මහරෑ නිින්දට යද්දී වතුර වලට වඩා සමහර දවස්වල ජීවිතේ කඳුළු බොනවා. දුකයි, වේදනාවයි, බයයි, කම්පනයයි බැලු බැලු හැම තැනම ජීවිතේ සැනසෙල්ලක් නැහැ. කවදා හරි ජීවිතයක පිහිට අහපු බණ ටිකේ පිහිට විතරයි. අපේ දිවි මඟ පහන් කරගන්න සුදුසු දේශනාවක් පවත්වන සේක්වා කියලා දැහැත් බඳුන පිරිනම අපිට ආරාධනා කළේ. හැම කෙනෙක්ම තිසරණ පන්සිල්ලි පිහිටා ගුණෝතුන් බවට පත් වුණා. පින්නතුනි, මේ සමාදන් වෙච්ච පංචශීලය ලඝු කරන්න, අව탁සේරු කරන්න එපා. කෙනෙක් පන්සිල් සමාදන් වෙනවා කියන්නේ සාරිපුත්ත මහමුගලන් වීතරාගී මහරහත් පරපුරේ උතුම් මඟ අනුගමනය කිරීමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ලක්ෂ කෝටි ගණන් වීතරාගී රහත් උතුමෝ දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණා, සොරකමින් වැළකුණා, කාමාස්වාදින් වැළකුණා, රහසින්වත් බොරුවක් වදාළේ නැහැ. මත්ද්‍රව්‍ය, මත් වතුර, හලාහල විස රහතුන් දිවිහිමියෙන් බැහැර කළා. කෙනෙක් පන්සිල් සමාදන් වෙනවා කියන්නේ මහරහතුන් වැඩිමග ඔස්සේ ගමන් කරනවා කියන අදහසයි. ඒ උතුම් සීලී පීඨා ගුණෝතුන් බවට පත්වේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයෙන් උතුම් සූත්‍ර පාඨයක් මාතෘකා කරගෙන ටික වෙලාවක් බණ අහන්න බලාපොරොත්තු වෙනවා. අද මේ පින්කමේ උතුම් පරමාර්ථය තමයි පින්නතුනි, මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරේ වසර 25කට අධික කාලයක් දයාබර දූ දරුවන්ගේ දහම් මැස පෑදූ පින්වත් සෙල්ටන් හේවගේ ගුරු පියාණන් අභාවයට පත් වෙලා
මාස 3ක් ගත වෙන මොහොතේ එතුමන්ගේ ගුණානුස්මරණය නිමිති කරගෙන මේ උදාර පින්කම සිද්ධ කරලා මේ රැස් කරගන්න උතුම් කුසල් බලයෙන් සහ 25 වසරකට අධික කාලයක් දූ දරුවන්ට ධර්ම දානේ බෙදා දුන් පිණින් පින්වත් සෙල්ටන් හේවගේ ගුරු පියාණන්ට චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් නිර්වාණ අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සිනහබර මව් සමග දරුවන් එකතු වෙලා තාත්තා වෙනුවෙන් කරන උදාර පින්කමක් මේ. පියගුණ අඳුනාගෙන මේ පුංචි වෙලාව බණ ටික අහලා තමන්ගේ ජීවිත ධර්මානුකූලව ගත කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. පින්නතුනි සම්බුදු බව ලබාගෙන අවුරුදු 45ක්නි භාග්‍යවතුන් වහන්සේ මුළු ලෝකෙම සුවපත් කළේ දේශනා ධර්මයෙන්. අසරණෙක් මුණ ගැහිලා ඒ ජීවිතේ සුවපත් කරන්න හිතුනහම භාග්‍යවතුන් වහන්සේ යොදුන් ගණන් මහමග පාගමනින් වැඩම කළා. කවදාවත් වෙලාව අවේලාව බැලුවේ නැහැ. තන නොතන තරාතිරම හිතුවේ නැහැ. මහා කරුණාවෙන් බුද්ධ වචනයෙන් ලෝකේ සුවපත් කළා. ඒ බුදුබණ අහගෙන ඉඳලා පින්වතුනි සැනසීම නොලද කෙනෙක් ලෝකෙ හිටියේ නැහැ. කිසා ගෞතමී, පටාචාරා, පුන්නාදාසිය, රජ්ජුමාලා, සුනීත, සෝපාක, අංගුලිමාල වගේ ඇත්තු විතරක් නෙමෙයි. ආලවක වැනි යක්ෂයින්, නාලාගිරි වැනි හස්තීන් ආපහු ජීවිතය ලැබුවේ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය තුලින්. ඒ දහම අදට ජීවමානයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්මං විනා නත්ති පිතාච මාතා. පින්වත් මහණෙනි, ලෞතර ධර්මයට සමාන කළ හැකි මව්පියන් දෙපළක් ලෝකෙම නැහැ කිව්වා. දැන් මේ අම්මල තාත්තලා මුළු ජීවිතේම දුක් විඳින්නේ දරුවන්ගේ ලෝකෙ ලස්සන කරන්න. නොවිදිනා දුක් විඳිනවනේ. පහුගිය කාලේ අපේ රටේ පත්තරයක් තිබුණා මතක ඇති ඉරිදා රිවිර පත්තරේ ජාතික පුවත්පතක්. ඔය රිවිර පත්තරේට දොස්තර මහත්තයෙක් ලිපියක් ලියලා තිබුණා. එතුමා වෛද්‍ය විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්යවරයෙක් පස්සේ දැන් විශ්‍රාමිකයි. එතුමා උපන්නේ පුංචි කාලේ හොරෝපතාන පැත්තේ රජරට අනුරාධපුරින් එහා. එතුමා මේ පත්තරේ ලිව්වේ රජරට දුෂ්කර ගමක ඉපදිලා අම්මයි තාත්තයි දරුවෝ වෙනුවෙන් විඳපු දුක මේ පුතාලා දුවල බනහනින්දා කොළඹ රටේ වගේ නෙමෙයි දුෂ්කර පළාත් වල දෙමව්පියෝ මට මේ ලිපි කොටසක් කියන්න හිතුණා. දොස්තර මහත්තයා ලිපියේ පටන් ගන්න මෙහිම. මහත්තයෝ, අපි කුඩා කාලේ අපේ පවුලේ ඔක්කොම 9 දෙනෙක්. එතුමා ලිපිය ලියන්නේ එහෙමයි. නංගිලා මලලා අපි 7 දෙනයි. අම්මයි තාත්තයි ඔක්කොම පවුලේ 9 දෙනයි. මුළු ගමේම තිබිච්ච දුප්පත් ගෙදර අපේ ගෙදර. වෙන ගෙවල් වල අම්මලා පාන්දරින් නැගිටලා තාත්තටයි දරුවන්ටයි තේ කහ ටිකක් බොන්න වතුර කේතලි ලිපි තියෙන කුස්සියට ගිහින්. අපි දන්න කාලෙක මහත්තයෝ අපේ ගෙදර එහෙම නෑ. අපේ අම්මා පාන්දර නැගිටලා පොල් ගෙඩියක් ලෙලි ගහනවා අපිට ඇහෙනවා. ඒක බිඳලා පොල් ගෙඩිය ගාලා කිරි ටික මිරිකල පෙරා ගන්නවා. හාල් පතක් අරගෙන ගරලා ලිපේ තියලා හාල් ටික තැම්බෙද්දී පොල් කිරි ලුණු ටිකකුයි දාලා අම්මා ලොකු කැඳ මුට්ටියක් තමයි හැඳි ගන්නේ.
ලිප ළඟට වෙලා ගින්දර දදා ලිපට අම්මා කැඳේක පස්සවනවා. හැමදාම උදේට කළේ ওই ටික. වටින් ගොඩින් එළිය වැටිලා මේ තාත්තා නැගිටිනවා. වැඩට යන්න කුලී වැඩට යන්න. තාත්තා ළිඳ ළඟට ගිහින් අඟුරු කෑල්ලක් හපලා ඇඟිල්ලෙන් දත් මැදලා මූණ කට හොදගෙන මේසන් හැන්දයි කලමනා ටිකයි අරගෙන කුස්සියට එනවා. පැහෙන කැඳ මුට්ටියෙන් තාත්තා කැඳ නෑබිලියක් බෙදා ගන්නවා. ඒක නිව තාත්තා කැඳ නෑබිලියක් බීලා උදේම යනවා කුලී වැඩට. හොඳට එළි වුණාම නංගිලා මල්ලිලා අපි 7 දෙනා මෙහැරිලා. අර වගේ මඟුරු හපල ඇඟිල්ලෙන් දත් මැදලා මූණ කට හොදගෙන ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. දොස්තර මහත්තයා ලියනවා කවදාවත් අපේ ගෙදර බාට සිරිප්පු දෙකක්වත් අපි දැකලා නැහැ. අඬ දාපු කමිස ගවුම් කලිසම් අපි 7 දෙනා ඇන්දේ. රබර් පටියට පොට් ටික දාගෙන අපි කුස්සියට එනවා 7 දෙනාම. අපේ අම්මා අඬු කැඩිච්ච අපේ කෝප්ප හත අරගෙන පැහෙන කැඳ මුට්ටියෙන් අඬු කෝප්පේ කැඳ බෙදලා දෙනවා. අඬු කෝප්පයක් කැඳ බීලා 71මාරක් ගමේ ඉස්කෝලේට පයින් යනවා. හැබැයි අපි හොඳට ඉගෙන ගත්තා. දෙමව්පියන්ගෙන් ඒව මේව ඉල්ල වද දුන්නේ. ඉල්ලුවට අරන් දෙන්න සල්ලි නෑ. එක පැන්සල දෙකට කපල බෙදාගෙන ලිව්වේ එකම පොතේ චිත්‍රයෙන්ද රචනා ලිව්වා ඉංග්‍රීසිත් ලිව්වා. ගුටි කාපුවාර අනන්තයි ගුරුරුන්ගේ පොත් නෑ. අපි හොඳට ඉගෙන ගත්තා. මධ්‍යහන ඉස්කෝලේල අපි ගෙදර එද්දී මහත්තයෝ අපේ අම්මා අපි 7 දෙනාට මොනවා හරි කන්න රක් කරලා තියෙනවා. හැබැයි අපි දන්න කාලෙක අපේ තාත්තා කුලී වැඩට ගියාම දවල්ට කන්න ගෙදර එන්නේ නැහැ. කුලී වැඩ කරන පැත්තේ කොහේ හරි කඩේකින් තාත්තා රෝස් පාන් කාලක් ගන්නවා දවල්ට. හකුරු පියනක් අරගෙන එකෙන් දෙකට කඩලා කෑල්ලක් එක්ක තාත්තා පාන් කාල කනවා. ඉතුරු හකුරු කෑල්ල තියාගන්නවා තේ කාට එකක් බොන්න දවල්ට. කුලී වැඩ කරන තාක් කල් මහත්තයෝ අපේ තාත්තගේ දවල් කෑම ඉච්චරයි. එක දිගට තාත්තා සොමානයක් කුලී වැඩ කරනවා. සොමානි කුලී සල්ලි තාත්තට හම්බෙන්නේ ඉරිදා හවස තාත්තා ගෙදර එනකල් අම්මා එක්ක අපි 7 දෙනා පිලට වෙලා පාර බලන් ඉන්නවා. කලුවරේ තාත්තා එනවා. හැමදාම ඉරිදා හැන්දෑවේ කුලී සල්ලි අරගෙන තාත්තා ගෙදර එනකොට අරන් එනවා. හාල් කිලෝ 2කුයි මාළු කිලෝ 1කුයි. දොස්තර මහත්තයා ලියන්නේ අපේ අම්මා රසයට මාළු හොද්දක් හදලා ඉරිදරෑ බත්තු වෙනවා. එච්චරයි. අද වගේ මතකයි මහත්තයෝ ඉරිදරෑ අපේ කුස්සියේ බංකුව උඩ අපේ අම්මා පේලියට පිඟන් 9ක් හොදලා තියෙනවා බංකුව දිග. අම්මා ඉස්සෙල්ලාම බත් බෙදන්නේ තාත්තගේ පිඟානට. බත් එකක් බෙදලා මාළු කුරියෝ 5 දිනක් 6 දිනක් විතර බෙදනවා තාත්තගේ බත් එකට. තාත්තා ගෙදර හිටියත් නැතත් අම්මා තාත්තට බත් බෙදන්නේ නැතුව අපිට බත් බෙදන්නේ. හැමදාම ඉරිදරෑ තාත්තගේ පිඟානට බත් බෙදන ගමන් අම්මා නංගිලා මල්ලිලා අපි 7 දෙනාටම ඇහෙන්න කතාවක් කියනවා. අම්මා කියනවා ගිනි ගහන අවුවේ කලන්තේ හැදෙනකල් අද්දිකේ කර ගැටෙනකල් කුලී වැඩ කර දරුවන්ට කණ්ඩ ගෙනත් දෙන මිනිස්සයා අපේ අම්මා එහෙමයි තාත්තා ගැන කිව්වේ. තාත්තට බත් බෙදන අම්මා ඊට පස්සේ අපි 7 දෙනාගෙම පිඟන් වලට බත් බෙදාගෙන යනවා. අවසාන පිඟාන අම්මගේ බත් බෙදාගෙන යද්දි අම්මගේ පිඟානට මුට්ටියේ බත් නැහැ. බත් ඉවරයි. අපේ අම්මා දංකුඩේ සූරලා මාළු යාප ඇතිලිට දාලා පිහගෙන කනවා අපි ඕනතරම් දැකලා තියෙනවා. අපේ අම්මා එදාට වැඩිපුර වතුර බොනවා. මං ඒ ලිපි චුට්ටක් කිව්වේ. දරුවෝ වෙනුවෙන් බත් දංකුඩේ
ව්‍යංජන හදාපු ඇතිලියට දාලා පිහගෙන කාලා වැඩිපුර වතුර බීලා කුස පුරවගත් අම්මලා දරුවෝ වෙනුවෙන් දාඩි හලාලා ඇත් දෙකේ කර ගැටෙනකල් කුලී වැඩ කරපු තාත්තලා දරුවෝ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මොන දේ කළත් ඔය හැමදේම දෙමව්පියන්ට මෙලොවදි කරන්න පුළුවන් දරුවෝ වෙනුවෙන් සංසාරේ කිසි කෙනෙකුට දරුවෝ වෙනුවෙන් යමක් කරන්න බෑ. ඇයි? සසර දෙමව්පියොත් අසරණයි, දරුවොත් අසරණයි. මොකද ඒ අසරණකම? ජරා, ව්‍යාධි, මරණ. ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය. ගැලවීමක් නෑ. දරුවොත් ඒ බය හතරේ, දෙමව්පියොත් ওই බය හතරේ. ගැලවීමක් නෑ. හැබැයි හොඳට බණ අහලා ජීවිතේ පුරා එකම එක බුද්ධ වචනයක් හරියට ජීවිතයට අල්ලගත්තොත් කල්ප ගණන් දිවන සංසාරේ සතර අපා දුකින් මිදෙන්න අර එකම එක බුද්ධ වචනේ ප්‍රමාණවත් පින්වතුනි. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ධම්මං විනා නත්ති පිතාච මාතා. අම්මා තාත්තා දෙන්නෙක් ලෝකයාට වෙන නෑ ලෞතුරා ධර්මයේ හැර. ධර්මයේමයි උතුම් දෙමව්පියන් කිව්වා. ඒ ධර්ම ගෞරවය මතු කරගෙන මේ පුංචි වෙලාව දහම අහන්න කියන කාරණේයි මතක් කළේ. තාත්තා කෙනෙක් වෙනුවෙන්නේ මේ පින්කම අම්මයි දරුවෝයි පවුලේ ඇත්තොයි 25 අවුරුද්දක් ඊටමත් එක්ක දහම් අධ්‍යාපනය ලබා දීපු ගුරු බවතුන් ඉගෙනගත්ත දරුවන් ආදි ශිෂ්‍යයින් අග්‍ර ශ්‍රාවක විහාරි දායකයන්තු කවුරුත් අද එකතු වෙලා මහා යුතුයකමක් ඉටු කරන වෙලාව තාත්තා ගැන වචනයක් කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ විහාරේ ඉන්න වෙලාවක වයසක තාත්තා කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. කුටියෙන් කුටිය ගිහින් අහනවලු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කොයි පැත්තේද කියලා. ස්වාමින් වහන්සේලා අර වයසක පියාට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටිය පෙන්නවා. ඒ පියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා හොඳටම ඇඬුවා. හුඟක් වෙල එකග ගහඬනවා. කතා කළේ නෑ අඬනවා. භාග්‍යවතුන් වහන්සේ ඉවසීමෙන් වැඩ හිටියා. අඬලා ආයෙත් බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවලු අනේ ස්වාමීනි මට සමා වෙන්න මේ මං සිහි කල්පනාවෙන් ආපු ගමනක් නෙමෙයි මේ. මං සවැත් නුවරමයි ඈත පිටිසර ගමක. මං දරුවෝ හදපු තාත්තා කෙනෙක්. දරුවන්ගේ අම්මා දරුවෝ කුඩා කාලේ නැති වුණා. මට දෙවෙනි විවාහයක් කරගන්න ඕන තරම් වයස තිබ්බා. මං එහෙම කළේ නෑ ස්වාමීනි මගේ දරුවන්ට කෙනෙහිලිකමක් වෙයි කියලා. ඉගැන්නුවා. ගොවිතැන්පත් හුරු කෙරුවා. දේපල බෙදලා හදලා දුන්නා. ආවාහ විවාහ කළා දුන්නා. දැන් මං හොඳටම වයසයි. දරුවෝ ඈත තැන් තැන් වල පදිංචි වෙලා මම මහ ගෙදර තනියම. අනේ ස්වාමීනි කිසිම දරුවෙක්ගේ පිහිටක් මට නෑ. බඩගින්න ඉන්න වාර බොහොමයි. අසනීපයකට වතුර ටිකක් ඉල්ල ගන්නවත් දරුවෙක් කිට්ටුවක නෑ. දැන් දවස් 2-3ක් මට මං ගැනම දුක හිතුණා ස්වාමීනි. මං රෙදි කෑලි ටිකක් මල්ලක දාගෙන මහ ගෙදරින් එළියට බැස්සා. ආයේ කවදාවත් එන්නේ නෑ කියලා. හිස ඇරුණාත් යන්න මේ පිටත් උනේ. කුම්භකාර ශාලාවල අම්බලන් වල පාවුළු ගෙවල් වල දවස් ගෙව්වා. මට එක ඥානවන්ත මිනිහෙක් මුණ ගැහුණා. එයා මට කිව්වා මේ වයසක පිරිමියෙකුට උනත් තනියම මහමග යන්න සුදුසු කාලයක් නෙමෙයි මේ. දේවරම් විහාරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මුණ ගැහුණොත් උදව් කරයි කිව්වා. මං දින ගානක් ස්වාමීනි ආරංචි කර මේ පයින් ආවේ ඔබ වහන්සේ දකින්න. අනේ ස්වාමීනි මට උදව්වක් ඕන. භාග්‍යවතුන් වහන්සේ අහනවා මොකක්ද උදව්ව කියලා. මාව වයසයි කියලා හිතන්න එපා. ජීවිතේ ඉතිරි කාලේවත්
මට සැනසෙල්ල ජීවත් වෙන්න මාව මහාන කරගන්න බැයිද කියලා ඇහුවා. කවුද මේ පියාගේ නම? රාද බ්‍රාහ්මණ පියා. මේ සුගන්ධ කුටිය වැඩ ඉන්න ශාරීරික ධාතුන් අතර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. හිත පහදවා ගන්න මේ උන්වහන්සේ ගැන කියන්නේ. බුදුරජාණන් වහන්සේ අර වයසික පියාගේ අතින් අල්ලගෙන අවේලාවේ ධම්සභා මණ්ඩපයට වැඩියා. භාග්‍යවතුන් වහන්සේ අවේලාවේ ධම්සභා මණ්ඩපයට වැඩියා කියන ආරංචිය වේගෙන් පැතිරුණා. ස්වාමින් වහන්සේලා බොහොම දෙනෙක් ළඟපාත වැඩ හිටපු බොහෝම දෙනෙක් ධම්සභා මණ්ඩපයට එකතු වුණා. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට මේ වයසික පියා පෙන්නලා අහනවලු, පින්වත් මහණෙනි, දරුවෝ හදලා යුතුයකම් ඉටු කරලා දේපල බෙදලා හදලා දීලා ආවාහ විවාහ කළා දීලා අද කාගෙන්වත් පිහිටක් නැතුව තනි වෙච්ච පියෙක් අපි ළඟට ඇවිත් ඉන්න උපකාරයක් බලාගෙන මහාන වෙන්න ඕන කියලා කියනවා. කවදා හරි ඔබ වහන්සේලාට මේ පියා මතකද කියලා බුදුරජාණන් වහන්සේ අහද්දී ওই ස්වාමින් වහන්සේලා අතර වැඩ හිටියා ධම්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට આવුත් බුදු සිරිපා මත පත්කඩිය අතුරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වැඳලා කියනවා, ස්වාමීනි, මට මේ පියා හොඳට මතකයි. දවසක් ස්වාමී මට ලොකු උදව්වක් කළා. බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් සාරිපුත්ත ආයුෂ්මතුනි, මේ වයසික පියා ඔබ වහන්සේට කළ උදව්ව මොකද්ද? ස්වාමිනී, මම දවසක් පිණ්ඩපාතේ වඩිනවා. හුඟක් දවල් වෙලා දැන් කොහින්වත් පාත්‍රයට දානි ලැබුණේ දුගී මිනිස්සු ඉන්න වීදියේක මම පිණ්ඩපාතේ වැඩියේ. ඉර මුදුන් වෙන්න තව ටික වෙලාවක් තියෙනවා. මං තව ටිකක් ඉස්සරහට වැඩියා කවුරු හෝ මොනවා හරි පූජා කරයි කියලා. ඒ යනකොට මේ රාද බ්‍රාහ්මණයාගේ ගෙදරේ කවුදෝ බත් මුලක් දීලා එයා පිළේ ඉඳගෙන බත් මුල කනවා කල්ැතුව. මං එතනින් වඩිද්දි මගේ ඔළුව උස්සලා මගේ මූණ දිහා බැලුවා. මාව අඳුනගත්තා. බත් මුල කාලා ඉවරයි. කලබල වෙලා නෙළුම් කොළේ පුරාම තියෙන ඉඳුල් බත් ටික මෙයා එකතු කළා. එකතු කළ ස්වාමීනි බත් සරලුවක් හදාගෙන, සරලුව කියලා කියන්නේ ඇඟිලි කීපයකට අහුවෙන බත් කටකට බත් සරලුවක් හදාගෙන මගේ පාත්‍රයට පූජා කළා. ස්වාමීනි, එදා මං කුස පුරව ගත්තේ ඒ බත් සරලුවෙන්. කවදාවත් මට ඒ උදව් අමතක නෑ කිව්වා. බලන්න මහරහත් ගුණ. කිසිම කෙලෙහි ගුණයක් නැති ලෝකයක ඉඳුල් බත් පිඩ පිදූ පින කලකට පෙර භාග්‍යවතුන් වහන්සේ ඉසේ ඉදිරියේ සිහිපත් කළානේ. මේ ධාතුන් වහන්සේ වඳිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ හිතේ හිත වන්දනා කරන්න අප්‍රමාණ කුසල්. එහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ වදාළ, පින්වත් සාරිපුත්ත ආයුෂ්මතුනි, පිණ්ඩපාතේ වැඩිදා පාත්‍රයට බත් සරලුවක් බෙදූ පින, යුතුයකම, උපකාරය මහමෙරක්සේ සලකා පුළුවන් නම් මේ පියා මහාන කරගන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට වයසික පියා අතින් අල්ලගෙන එක්කගෙන ගිහින් ඉසරැවුල් කපල නහවලා කහවත් පෙරවල සීලේ පිහිටවලා පැවිදි කළා. දැන් ඉන්න කුටියක් නැහැ. අමතර කුටියක් නැහැ. සරියුත් මහරහතන් වහන්සේගේ කුටියේ පැත්තක අතිරේක සිවුරකින් වෙන් කරලා වැඩින්න හදලා දුන්නා. දැන් පිණ්ඩපාතේ ඇවිදගෙන යන්න බෑ, දුර, වයසයි. හැමදාම දෙදෙනෙකුට ඇති වෙන්න පිණ්ඩපාත කරගෙන ඇවිත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පළවෙනි කොටහ මහාන කරගත්ත වයසක රාධාම්දුරුවන්ගේ පාත්‍රයට බෙදලා දෙනවා. කමඨහන් කියලා දුන්න 4 ඉරියව්වෙන් භාවනා වඩන්න. මේ රාධාම්දුරුව වයසයි.
කවදාවත් දරුවන්ට සාප කළේ නෑ. මොකද එතුමා උන්වහන්සේ කිව්වේ මට සලක ගන්න බැරි වුණේ දරුවන්ගේ වැරැද්දකින් නෙමෙයි. දරුවන්ගෙන් සැලකිල්ලක් ලබන්න සංසාරේ මට පිනක් නෑ. මේක මගේ සසර අඩුපාඩුවක්. දරුවන්ගේ අඩුපාඩුවක් නෙමෙයි. කී හිත හදාගෙන හොඳට භාවනා කළා. සඳ පායපු 15ක දාට පින්වතුනි කැලෑවේ ගස් දෙකක් අතර ලණුවක් බැඳලා. අපේ පිරිසර ගම්වලේ ලණුවට කියන්නේ කනවැල. වැටේ කියලා මේ කල්ලගෙන යනවා. පාන්දර වෙනකල් මේ ලණුව අල්ලගෙන එහෙට මෙහෙට සක්මන් කරනවා. හිතේ කර්මුණකට ගන්න සිහිය පිහිටවා ගන්න. මං කවදාවත් අය සංසාරේ දරුවන්ගින්වත් කෙනෙහිලිකමක් ලබන්නේ මං ගැලවෙනවාමයි කියලා අප්‍රමාණ වීරිය වඩලා භාවනා කළා. දවසක් පාන්දර ආර්ය ශ්‍රාවක දෙවිවරුන්ගෙත් උපකාරය ඇතුව වයසක රාධාමුදුරුවෝ චතුරාරි සත්‍ය ධර්මාවබෝධයෙන් වීතරාගී රහත් ඵලයට පත් වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ ඇහැව්වලු. පින්වත් සාරිපුත්ත ආයුෂ්මතුනි මං දවසක් ඔබ වහන්සේට වයසක තාත්තා කෙනෙක් බාර දුන්නනි. දැන් එයා කොහොමද කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ පින්වත් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ අවසරයෙන් මං එයා එදාම පැවිදි කළා. මගේම කුටියේ පැත්තක වැඩ ඉන්න හදලා දුන්නා. අද දවල්ටත් පිණ්ඩපාත කරලා ගෙනත් දුන්නා. කමටහන් කියා දුන්න ස්වාමීනි අප්‍රමාණ වීරියෙන් භාවනා වඩලා හිත අරමුණකට ගත් සිහිය පිහිටුවාගත් රාධාමුදුරුවෝ දැන් වීතරාගී රහතන් වහන්සේ නමක් කියලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරද්දී භාග්‍යවතුන් වහන්සේ 3 වතාවක් සාදුනාද දෙමින් දේශනා කළාලු. සාදු සාදු සාරිපුත්ත කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්ති. අනේ යහපතක්ම වෙන්න ඕන සාරිපුත්තේනි ඔබ වහන්සේ වගේ කළගුණ සලකන සත්පුරුෂයෝ ලෝකේ පරම දුර්ලභයි කිව්වා. මම මේ ටික කිව්වේ රාග බ්‍රාහ්මණයා සරියුත් මහරහතන් වහන්සේගේ පාත්‍රයට බෙදුවේ ඉඳුල්බත් පිටක්. ඔබේ ආදරණීය පියා අම්මත් එක්ක එකතු වෙලා අමුණු ගණන් බත් හදාද ජීවිතයේ දරුවෝ ජීවත් කෙරෙව්වා. 25 අවුරුද්දක් ධර්ම ඥානී දරුවන්ට ලබා දෙන්න දහම් ඇස අවදි කරවන්න මේ මහා පින්බිමේ ධර්මාචාර්යවරයෙක් හැටියට පුදුමාකාර මෙහෙයක් කරපු පින් ඇති පියෙක් වෙනුවෙන් අද කරන මේ යුතුයකම උදාර සැලකිල්ල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් සාදුනාද දේවි පින් ඇති පියෙක් වෙනුවෙන් අම්මයි දරුවයි මේ හැමෝමයි කරන උදාර යුතුයකම හිතලා මේ ටික මතක් කළේ පිය ගුණ අඳුනගෙන හිත හදාගන්න. දැන් ජීවිතය ගැන බණ ටික අහන්න ඉතුරු පුංචි වෙලාව. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට වටිනකම් 5ක් දුන්නා. බලන්න ඔබ ළඟ මේ වටිනාකම් 5න් කීයක් තියෙනවද? අම්මලා තාත්තලා, තරුණ දුවල පුතාලා, දරුවෝ. බුදුරජාණන් වහන්සේ වදාළේ පරම දුර්ලභ ලාභයන් 5ක්. පරම දුර්ලභයි කියන්නේ පින්නතුනි ලබන්න තියා හිතන්නත් බෑ සංසාරේ එක පෙළට මේ ලාභයන් 5. ඔබත් ලබලද කියලා බලන්න. පළවෙනි ලාභය තමයි දුර්ලභංච භික්ඛවේ මනුස්සානං උත්පාදෝ. කල්ප කෝටි ගාණක් භවයේ ගත වුණත් පින්වත් මහණෙනි මනුස්ස ජීවිතයක් නම් ලබන්න තියා හිතන්නවත් බෑ කිව්වා. එතකොට අද ඔබ හැම දිනාම මේ බණ අහන්නේ ඒ පරම දුර්ලභ මනුස්ස ජීවිතය ලබාගෙන පෙර පින් බලයකින්. ඒ පින්තුනි පරම දුර්ලභයි කිව්වේ ලබන්න තියා හිතන්නවත් බෑ කිව්වා. ඔබයි මමයි සංසාරේ මහගෙවල් දෙකක් හදාගත්ත කල්ප ගාන ජීවත් වුණා. අකමැත්තෙන් නමුත් පිළිගන්න.
මට කියන්න බලන්න සංසාරේ අපේ මහගෙවල් දෙක දැන් මේ ජීවිතය අවුරුදු 60 70ක් 80ක් ඉඳී. සංසාරිත් එක්ක බලද්දි පින්නතුනි මේ අවුරුදු 80 ඇසිපිල්ලමක් කෙලෙන මොහොතක් වගේ පුංචි. ඒ තරමට සංසාරේ අපිට මහගෙවල් දෙකක් තිබුණා. කල්ප ගණන් අපි ජීවත් වුණා. පළවෙනි මහගෙදර പ്രേත ලෝකය. සෙම්සොටු මල මුත්‍ර ලේසරව අසුචි කුණු විච්ච මලකුණු වනි පිළිකුල් කටයුතු දෑවත් ආහාරයට නොමැතිව රුදාගින්දරේ කල්ප කෝටි ගාණක් අපි പ്രേත ලෝකයේ මහගෙදර කරගෙන ජීවත් වුණා. පුදුමාකාර අමාරුවකින් ඒ මහගෙදරින් අපි ගැලවිලා ඊළඟට කොහෙද අපිට මහගෙදර උනේ? තිරිසන් අපායමයි පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ලෝකයා තිරිසන් අපාය උපදිනවා. ඌරන් එළුවන් හරකුන් කුකුලන් වෙලා. මස් කන්න කැමති මිනිස්සු අපේ ඇඟේ මස් ටික කන්න බෙල්ල කප කපා ගොඩ ගහද්දී අතපය කප කපා ගොඩ ගහද්දී අමුවින් හැම ගලව ගලවා ගොඩ ගහද්දී අමුවින් තටු ගලව ගලවා ගොඩ ගහද්දී ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වැඩි කිව්වා. හිතන්නකෝ මහා සාගර හතරක ජලයේ පරයා රුධිර ගංගාව ගලාගෙන යන්න ආත්ම කී කෝටියක් තිරිසන් අපාය මහගෙදර කරගෙන ඔබයි මමයි හිටියද? ඒ භයානක මහගෙදරවල් දෙකම අත්හැරලා පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල මහපින් බලයෙන් අපිට ලැබිච්ච වටිනාම ලාභය තමයි මේ දුර්ලභංච භික්කවේ මනුස්සානං උත්පාදෝ. මහණෙනි පරම දුර්ලභයි මනුස්ස ජීවිතය. මොනතරම් පිනක් තියෙන්නේ නැද්ද සංසාරේ මේ උදාාර ලාභය ලබන්න? දෙවනි ලාභය මොකද්ද පින්නතුනි? දුර්ලභංච භික්කවේ සන සම්පatti. පින්වත් මහණෙනි මනුස්ස ජීවිතයක් ලැබුවත් ක්ෂණ සම්පත්තිය පිහිටන්නේ නැහැ කිව්වා. කියන්නේ නිරෝගී ශරීර අවයව. ඇස කන නාසය දිව ශරීරයේ මනස දෑත දෙපය අංග විකල නැති මන්ද බුද්ධික නැති අරූබලත් නැති අදගලු බිහිරි නැති මේ පරම දුර්ලභ ලාභය බලන්න කොච්චර පින්වන්තද මේ ජීවිතේ. බැරි වෙලාවත් පින් ඇති පවුලක නමුත් අරූබලත් කෙනෙක් උපන්නොත් එයත් දුක් විඳිනවා. පවුලේ ඇත්තොත් නොමැරී මැරෙනවා. ජීවිතේ දුක් විඳිනවා. ලේසි පිනක් තිබිලා නෙමෙයි මේ නිරෝගී ශරීර අවයව ලැබුවේ. සංසාරේ කවදාවත් ඔය ඇත්ත ප්‍රාණඝාතය කළා නෑ. සත්තුන්ගේ අතපය කඩලා කපලා නෑ. ඒ මෛත්‍රියේ විපාක තමයි ලස්සන නිරෝගී ශරීර අවයව ලැබුවා. ඒ දෙවනි ලාභය. තුන්වෙනි ලාභය තමයි පින්නතුනි දුර්ලභංච භික්කවේ සද්ධම්ම ශ්‍රවණං. ලෝතර බුදු කෙනෙක් දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයේ පරම දුර්ලභයි කිව්වා. දැන් මේ කල්ප කෝටි ගාණක් ගියත් පින්නතුනි බුදු කෙනෙක් වදාළ බුද්ධ වචනයක් අහන්න ලැබෙන්නේ සද්ධම්මෝ පරම දුර්ලභං. මේ ලෝතර ධර්මයේ පරම දුර්ලභ දෙයක්. ඔය ඇත්තෝ හරි පින්වන්තයි. කොච්චර බුදුබණ අහන්න පුළුවන් දේශයකද මේ ඉපදිලා ඉන්නේ. හිතන්නකෝ ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් මුද්දිත මාධ්‍ය තුලින් මේ වගේ ධර්මශාලා තුල දරුවන්ගේ පාසලේ ගමේ සමිති ගොඩනැගිල්ලේ ජීවිතේ පුරාම අපි බුදුබණ අහනවා. ගෙදරක පින්කමක් කරද්දී අපි ජීවිතේ බුදුබණ අහනවා. අදත් අහන්නේ තථාගත ධර්මය. එනිසා පරම ගාම්භීර සද්ධර්මයේ ලබන්න අපි පින් කළා. තුන්වෙනි ලාභය තමයි පින්නතුනි හතරවෙනි ලාභය දුර්ලභංච භික්කවේ බුද්ධානං උත්පාදෝ. පින්වත් මහණෙනි ලෝතර බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයේ මනුස්ස ජීවිතයක් ලබන්න බෑ කිව්වා. ජීවමානෝ බුදුරජාණන් වහන්සේ දකින්න
ඔබ මා පින් නොකලත් භාග්‍යවතුන් වහන්සේ මේ වගේ කියලා ස්වරූපයෙන් බුදුන් දකින පින බුදුන් වඳින පින අපි ලැබුවා. මේ බුද්ධ ශාසනය තුල පස්වෙනි ලාභී තමයි අවසාන ලාභී තමයි දුර්ලභංච භික්ඛවේ සප්පුරිස සංසේවෝ. කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුර පරම දුර්ලභයි කිව්වා. පියාට පින් දෙන පවුලේ පින්වතුන් මේ හැම දිනාටම අද සත්පුරුෂයන් වුණා. ලස්සන පින්කමක් කළ බුදුබණ අහන්න මග හදලා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නිවන් මගට උපකාර වෙන සත්පුරුෂ ඇසුරක් හැමදාම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මම පින්නතුල්ලගෙන් අහනවා එක දෙයක්. සත්පුරුෂය කියන්නේ කවුද කියලා. අපි හුඟක් වෙලාවට ඒක පටලවගෙන තියෙනවා. කල්යාණ මිත්‍රය වෙනයි සත්පුරුෂයා වෙනයි. කල්යාණ මිත්‍රය කියන්නේ යහපත් මිතුරන් අත්තරින්න එපා. ලෙඩක් දුකක් කරදරයක් මරණයක් අවශ්‍යතාවයක් වුණාම අපිව දාලා යන්නේ නැති. දුකේදී පිහිටවන ලෙඩ ඇඳ ගාව හිටියත් තනියට ළඟ ඉන්න. ඒගොල්ල කල්යාණ මිත්‍රයෝ යහපත් යාළුවෝ අත්තරින්න එපා. හැබැයි සත්පුරුෂයා ඊට වඩා අනුභව සම්පන්නයි. අංගුත්තර නිකාය සූත්‍රයක් තියෙනවා වෙනමම සත්පුරුෂ සූත්‍රය කියලා. මම ඔබෙන් ඉල්ලන්නේ ඔබ මුලින් ඔබට සත්පුරුෂයෙක් වෙන්න ඊට පස්සේ ලෝකයට සත්පුරුෂයෙක් වෙන්න. ඒ සූත්‍රයේ තියෙනවා සත්පුරුෂයෙක් හඳුන ගන්න හැටි. කොහොමද හඳුනගන්නේ? පානාති පාතා පටිවිරතෝ අදින්නා දානා පටිවිරතෝ කාමීසු මිච්ඡාචාරා පටිවිරතෝ මුසාවාදා පටිවිරතෝ සුරාමීරී මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ. ප්‍රාණඝාතයෙන් සොරකමින් වැරදි කාමසේවනින් බොරුවෙන් හලාහල විස මද්ද්‍රව්‍ය වලින් ගැලවිච්ච කෙනා වෙන්වෙච්ච කෙනා සත්පුරුෂයා. එතකොට ඉස්සෙල්ලාම ඔය ඇත්තන්ට සත්පුරුෂයෙක් වෙන්න සතර අපායන් ගලව ගන්න පංචශීලයට අනුගත වෙලා ඊට පස්සේ ඔබ සත්පුරුෂයෙක් වෙන්න ලෝකයට ඔය සත්පුරුෂ ධර්මී පිහිටවන්න පංචශීලයට අනුගත කරලා අද ඉඳලා මතක තියාගන්න පන්සිල් රකින්නා සත්පුරුෂයා බය නැතුව කිට්ටු කරගන්න. එතකොට ලාභයන් පහක් මනුෂ්‍ය ජීවිතය නිරෝගී ශරීර අවයව සද්ධර්මය සම්බුද්ධ ශාසනය සත්පුරුෂ ආශ්‍රය නිවන් මඟ වඩන ශ්‍රාවකයෙකුට ලබ හැකි උතුම්ම ලාභයන් පහ කල්ප කෝටි ගානකටවත් එක පෙළට ලබන්න බෑ කිව්වා. පිනතුල කල්පය ගැන අහලා තියෙනවනේ. නිතර මේ ධම්සභා මණ්ඩපේ දහම අහනකොට මහා කල්පය කියලා කල්පය ගැන අහලා තියෙනවා. මට අද ඒක කියන්න ඕනකම තිබ්බා. ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවලු පින්වත් භාග්‍යවතුන් වහන්සේ අපි ලෝකයට මහා කල්පය කියලා කල්පයක් ගැන දේශනා කරනවා. කල්පයකට කොයිතරම් කාලයේද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් ආනන්දය කල්පයකට කොයිතරම් කාලයේදයි ලෝතුරා බුදු කෙනෙකුටවත් දේශනා කරලා නිමාවක් කරන්න බෑ කිව්වා. දැන් තේරෙනවද අනතුර? මම මේ කල්ප කෝටි ගාන පැත්තකින් තියලා එක කල්පයක් ගැන කියන්නේ. ලෝතුරා බුදු කෙනෙකුටවත් බුදු මුවින් විස්තර කරන්න බැරි තරම් අනවරාග්‍ර කාලයක් පින්වතුනි එකම එක කල්පය. හරි පුදුමයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ පින්වත් ආනන්දය උපමාවක් දේශනා කළ හැකි. බලන්න මේ උපමාව මතක තියාගන්න. පින්වත් ආනන්ද මේ මහ පොළොවේ තියෙන විශාල වලක් පතහක්. ගැඹුරුයි කිව්ව යොදුනක්. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. කිලෝමීටර් 16ක්. යොදුනක් ගැඹුරයි කිව්ව කිලෝමීටර් 16ක් ගැඹුර ඇති වලක්. යොදුනක් පළලයි කිව්වා. කිලෝමීටර් 16ක් පළලයි වල.
කටමට්ටමට පුරවලා තියෙනවා තලයට මේ වලේ. අවුරුදු 100ක් ගිය තැන මිනිසෙක් මේ වලගාවට ඇවිල්ලා වාඩි වෙලා අර කිලෝමීටර් 16ක් ගැඹුරු දිග පළල වලින් නියපොත්තට තලයටයක් අරගෙන ඈතට විසි කරනවා. එක තලයටයක්. එයා යනවා. ආයෙත් එනවා අවුරුදු 100ක් ගිය තැන තව කෙනෙක්. එයත් එකම එක තලයටයක් නියපොත්තට අරගෙන ඈතට විදලා විසි කරලා යනවා. තව කෙනෙක් එනවා තව අවුරුදු 100කින් එකම එක තලයටයක් එයා නියපොත්තට අරගෙන ඈතට විදලා විසි කරලා යනවා. පින්වත් ආනන්ද 100ක් අවුරුද්දකට එක තලයටයක් අර වලින් විසි කරලා යොදුනක් පළල යොදුනක් ගැඹුරු වලේ යම් කලක තලයට සියල්ල අවසන් වෙයිද? ඒක එහෙම වුණත් කල්පේ නම් තාම අවසාන නෑ කිව්වා. එවැනි කල්ප කෝටි ගාණක් භයානක සංසාරي අපි ගත කළත් ලබන්න බැරි ලාභයන් පහම ලබාගත් පින්වතුනේ. පිරිනිවන් පානදා බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙම ඉල්ලපු බුද්ධ වචනය වෙසක් ගෙවිගෙන යන තාමත් පහන් කූඩු තොරණ දැල්වෙන වෙසක් මහේ අවසාන බුද්ධ වචනේ සිහියට ගන්න. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. පින්වත් ආනන්දය, සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නේය. අපිට අපේ පාලනය තුළ අපිට අපේ වසඟය තුළ කිසිවක් තබා ගත නොහැකි බැවින් ඒ සියල්ල අනිත්‍ය වන්නේය. අප්පමාදේන සම්පාදේත, සිහිය උපදවාගෙන කටයුතු කරන්න. මෙයයි බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධ වචනේ. මං ඒ අවසාන බුද්ධ වචනේ ඉල්ලනවා. හොඳට සිහිය උපදවා ගන්න. මාර්යා වේගෙන් අපිව අරගෙන යනවා. ඒක ඔබට තේරෙන්නේ නැද්ද? තරුණ පුතාලා දුවලා මෙතන ඉන්න ඉගෙන ගන්න දරුවෝනි. ඒ නිසායි දරුවන්ට යමක් කියන්න ඕන. පහුගිය කාලේ අන්තර්ජාලේ මහ පුදුම කතාවක් අපි දැක්කා. පුතාලත් බලන්න ඇති. ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක විශ්‍රාමික විශේෂඥ මණ්ඩලයක්. ඒගොල්ලෝ විශ්‍රාමික සුවයෙන් ඉන්නේ. මහා ප්‍රඥයින් උගතුන් වියපත් කණ්ඩායමක් එකතු වෙලා විනෝදයට වගේ පුදුම තරගයක් ලෑස්ති කරලා තිබ්බා. මොකද්ද තරගේ? පුදුම හිතේ ඔබට. ලෝකෙ හැම රටකින්ම ගෙන්නගත්ත පුංචි විනාඩි 2යි වැඩිම විනාඩි 3යි. පුංචි කෙටි වාර්තා චිත්‍රපටි ගෙන්නගෙන මාස 3ක් මේ කණ්ඩායම පුංචි වාර්තා චිත්‍රපටි බැලුවලු ලෝකයට පණිවිඩයක් දෙන හොඳම චිත්‍රපටිය තෝරගන්න. 3 මාසයක් ගිහින් මේගොල්ලෝ චිත්‍රපටි 3ක් තෝරගත්තා. දෙබස් නෑ, චලනයේ පමණයි, රංගපෑම පමණයි, කටහඬක් නෑ, හඬ කැවීමක් නෑ. විනාඩි 2යි වැඩිම විනාඩි 3යි පුංචි චිත්‍රපටි 3ක් තෝරගත්තා. ආයේ සෝමානයක් විතර මේ චිත්‍රපටි 3ක් නිරීක්ෂණය කරලා ලෝකෙට පණිවිඩයක් දෙන එකම එක චිත්‍රපටියක් තෝරගත්තලු. ඒක ජනගත කරන දා, තිරගත කරන දා ඒ ප්‍රාන්තේ සිනමා ශාලාවේ අතුරු සිදුරු නෑ සෙනක. එළියෙත් තිර දාලා දහස් ගණන් පිරිස, කලාකරු, ආගමික පූජකවරු, දේශපාලඥයෝ, ව්‍යාපාරිකයෝ, උගතුන්, බුද්ධිමතුන්, සාමාන්‍ය ප්‍රේක්ෂකින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දහස් ගණන් පිරිලා. ඒගොල්ලෝ තිර දිහා බලාගෙන ඉන්නවා. දැන් තිරගත වීම ආරම්භ වුණා. විනාඩි 3යි චිත්‍රපටිය. පළවෙනි විනාඩිය බලාගෙන ඉන්නකොට පෙන්වන්නේ විශාල ගෙයක්. ගේ වහලේ සිවිලිම තමයි පේන්නේ පළවෙනි විනාඩියේ. හැමෝම බලන් හිටිය පුදුමෙන්. වහලක සිවිලිමක්. දෙවනි විනාඩිය උදා වුණා. ආයෙත් පෙන්වන්නේ අර සිවිලිමමයි. වෙන මොකුත් නැහැ. හුඟක් දෙනෙක් දොස් කීකේ නැගිටලා ගියා, අපේ අය වගේමයි. නැගිටලා ගියා. අවසන් විනාඩිය උදා වුණා. 3 වෙනි විනාඩියේ. හැමෝම අර ඉන්න අය බලන් ඉද්දි
සිවිලිම දිගේ කැමරාව ගෙදර බිත්තියට වැටෙනවා. බිත්තිය දිගේ කැමරාව ගෙදර සාලිට එනවා. සාලි මැද ලනු කැඩිච්ච ලෙඩ ඇඳක්. ඇඳේ රෝගී එයා අංශභාගී ශරීරයක පැත්තක් අප්‍රාණිකයි. එයාගේ මුළු ශරීරයේම බෙල්ල දක්වා බෙඩ් සීට් එකකින් වහලා. එයාට එහෙට මෙහෙට හැරෙන්න පෙරලෙන්න බෑ. එයාට අංශභාගී. එයා උදේ ඉඳලා රෑ වෙනකල් නිින්ද යන්නේ නැත්නම් රෑ ඉඳලා එළි වෙනකල් එයා ඉන්නේ උඩ බලාගෙන හැරෙන්න පෙරලෙන්න බෑ. එයාට පේන්නේ වහලි සිවිලිම විතරයි. එයාට වෙන මොකුත් පේන්නේ නැහැ. මේක තමයි ලෝකෙට පණිවිඩයක් දෙන චිත්‍රපටිය. අකමැත්තෙන් නමුත් ඔබයි මමයි ලනු කැඩිච්ච ලෙඩ හැඳේ කවදා හරි නාහිම් බට ගහලා කටින් බට ගහලා මුත්‍රා බෑග් කෙලල පැම්පස් හඳලා ලේසරව මල මුත්‍රා අසුචි පහවින්නේ මෙට්ටේ ඇඳේ බෙඩ් සීට් එකේ පැදුරේ දරුවන්ගෙන් පවා නින්දා විඳ විඳ බලන්න තියෙන අවසාන චිත්‍රපටිය. වහලි සිවිලම දිහා බලාගෙන ඉන්නවා මරණය අපි සොයාගෙන එනතුරු. දැන් මේ ගෙවා දමන්නේ මොකක්ද? අර කල්ප කෝටි ගානකින් ලැබිච්ච මනුස්ස ජීවිතය. කල්ප කෝටි ගානකින් ලැබිච්ච නිරෝගී ශරීර අවයව. කල්ප කෝටි ගානකින් ලැබිච්ච සද්ධර්මය. කල්ප ගානකින් ලැබිච්ච බුද්ධ ශාසනය. නිවනට මඟ කියන සත්පුරුෂ ඇසුර මේ සියල්ලම ඔහි අපි ගෙවලා නිකරුණේ ගෙවලා සිහි කල්පනාවක් නැතුව ජීවත් වෙලා ලෙඩ ඇඳට වැටලා දුක් විඳලා මැරිලා යනවා. මැරිච්ච ගමන් මොකද වෙන්නේ පින්තුනේ? ඇත්ත කතාව. අර මහ ගෙවල් දෙකටම දුවනවා. දැන් මේ පුතාලා දුවලා දෙමව්පියෝ නිවාඩුවක් ගත කරන්න පිට රටක හරි අපේ රටේ හරි විවේක පැත්තකට ගියා කියන්නකෝ. පළවෙනි දවසේ යන්නේ හරි සතුටින්. මහරෑ පාන්දර වෙනකල් ඒ විනෝද ගමන සතුටින්. පහුදා දවල් වෙනකොට සතුටින්. ඇත්තම කියන දෙවනි දවසේ රෑ වෙනකොට මොකද වෙන්නේ? අර සතුට තියනවද? නෑ. ගෙදර ගියොත් හොඳයි. නොයේ හේතු හද කියනවා සතුන්ට කෑම දෙන්න කෙනෙක් නෑ. දරුවන්ට ඊට පන්ති තියනවා. ගෙදර ලයිට් නිමල නෑ. කවුරු ආවද දන්නේ නොයේ හේතු හද අපේ හිත කියනවා දැන් නම් ගෙදර ගියොත් හොඳයි. ඇයි එහෙම හිතෙන්නේ? අපේ මහ ගෙදරට ඇබ්බැහි වෙලා. අපි මහ ගෙදරට ඇබ්බැහි වෙලා. සංසාරිත් අපි ඇබ්බැහි වෙච්ච මහ ගෙවල් දෙක තමයි ওই പ്രേත ලෝකේ තිරිසන් අපායයි. දුවන්නම බලන්නේ පැත්තට. හේතු හැදෙන්නේ මේ මහ ගෙවල් දෙකට දුවන්න. සිහි කල්පනාව තියෙන කෙනා ගැලවෙනවා. කල්පනාව නැති කෙනා, සිහි එලව ගත්තේ නැති කෙනා පිරිහෙනවා. පරිස්සම් වෙලා අප්‍රමාදීව මම ආධාරී ලස්සන බුද්ධ වචන තුනක් මාතෘකා කළේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්නේ එනවා මහානාම ශාක්‍ය රජුරු. මහානාම ශාක්‍ය රජුරු කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සුළු පියාගේ පුතා, බාප්පගේ පුතා සිද්ධාර්ථ කුමාර කාලේ බුදුරජාණන් වහන්සේගෙන් දහම අහලා සෝවාන් ඵලයටපත් උත්තමයෙක් තමයි මහානාම ශාක්‍ය රජුරු. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළ දවසක් අහනවා ස්වාමීනි සතර අපායන් ගැලවෙන්න කැමති කෙනෙක් බලන්නකෝ සතර අපායන් ගැලවෙන්න කැමති කෙනෙක් මේ බුද්ධ ශාසනයේ හැබැයි උපාසිකාවක් වෙන්නේ කොහොමද? හැබැයි උපාසකෙක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. දැන් මේ පුතාලගෙන් එහෙම ඇහුවොත් දරුවා අහිංසකයිනේ. පොතේ තිබ්බ දේ උගන්නපු දේ බණට හාමුදුරුවෝ කියපු දේ ගෙදර ආච්චිලා සීයලා කියපු දේ තමයි දරුවෝ හිතාගෙන ඉන්නේ. මොකද්ද? උපාසක උපාසිකාව කියන්නේ වයසට ගිය ආච්චිලා සීයලාට කියලා. එහෙමනේ හිතන්නේ අල්ප දයන් වගේ වකුටු වෙලා. ওই ධර්මශාලාවේ කණුවකට හේතුලා පන්සල් වල ඉන්නේ. පුතාලා දුවල හිතනවා එයා හොඳ උපාසිකාවක්, එක හොඳ උපාසක මහත්තයෙක් කියලා. නෑ. බුදුරජාණන් වහන්සේ කාටද උපාසක උපාසිකාව කිව්වේ? සුදු ඇඳුමක් ගැනවත් කිව්වේ නෑ. කරේ දාන නවගුණ මාලයක් ගැන කිව්වේ නෑ. ධර්මශාලාවකට එන්න කිව්වේ නෑ. පසළොස්වක පොයන කල් බලන් ඉන්න කිව්වේ නෑ. හරි පුදුමයි. භාග්‍යවතුන් වහන්සේ කාටද හැබැයි උපාසිකාව කිව්වේ? කාටද හැබැයි උපාසකයා කිව්වේ? අදවත් අඳුන ගන්න.
මේ පුංචි දුවත් අර පුංචි පුතත් දෙන්නම උපාසක උපාසිකාව බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව. ඇයි? බුද්ධං සරණං ගතෝ හෝති. දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. ධම්මං සරණං ගතෝ හෝති. දිවි හිමියෙන් සද්ධර්මයේ සරණ ගිය පිහිට කරගත්ත. සංඝං සරණං ගතෝ හෝති. ශ්‍රාවක සංඝ රත්නේ දිවි හිමියෙන් සරණ ගිය. තෙරුවන් සරණ ගිය කෙනා එත්තාවතාකෝ මහා නාම උපාසකෝ. හැබැයි උපාසිකාව හැබැයි උපාසකයා තෙරුවන් සරණ ගිය කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඔබට ලැබෙන ලාභය මොකද්ද? මේ කෙනාගේ මිත්‍යා බණ අහලා බය වෙන්න එපා. ඔබට ලැබෙන ලාභය දන්නවද? යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. දිවි හිමියෙන් සද්ධාවෙන් යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යයිද නතේ ගමිස්සන්ති අපායං කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ කිව්වා. අද ඉඳලා දුවේ පුතේ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න අවබෝධයෙන් කොහොමද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. නවාරහදී බුදුගුණ සිහි කර කරා බුදුරජාණන් වහන්සේ සරණ යන්න. සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. දහම් ගුණ මෙනෙහි කර කර අවබෝධයෙන් සද්ධර්මයේ පිහිට කරගන්න. සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචි පටිපන්න වීතරාගී රහත් පරපුරේ සංඝ රත්නේ සරණ යන්න. ඔබ තෙරුවන් සරණ ගියා නම් සතර අපායන් මිදෙන ගෞතම සාසනී හැබැයි උපාසිකාවක්. හැබැයි උපාසකේ පුංචි දරුවෝ පවා නිරතුරු තිසරණී පිහිටවන්න. දිවි හිමියෙන් තෙරුවන් සරණ යන්න. ඔබේ ගැලවීම ඔබ හදාගෙන. මම පුංචි කතා දෙකක් කියලා දැන් බණ ඉවර කරනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න මේ කියන්නේ. හොඳට හිත පහදවා ගන්න. අග්‍ර ශ්‍රාවක විහාරේ ලස්සන සමාධි පිළිම වන්දනා කරනකොට විහාර මන්දිරේ මේ බුදුගුණ මෙනෙහි කර කර වඳින්න. ශ්‍රද්ධාව මතු කරගෙන අප්‍රමාණ කුසල් බලවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් 100ක් විතර හාමුදුරුවරු සවැත් නුවර ඈත පිටිසර ගමක පිණ්ඩපාතේ වඩිනවා. දවසක් උදේ පාන්දරින් රෑ එළි වෙනකල් අහසේ ඉගිල්ලි කළුවරේ මැස්සෝ ක්‍රමීන් මදුරුවෝ ආහාරයට ගත්ත ලොකු බකමූණෙක්. විශාල බකමූණෙක්. භාග්‍යවතුන් වහන්සේ වඩින මග ගහක අත්තක වහලා ඉන්නවා. පාන්දර ඈතින් බුදුරජාණන් වහන්සේ වඩිනවත් බලාගෙන මේ බකමූණා තමන් වහලා ඉන්න ගහ ළඟින් බුදුරජාණන් වහන්සේ වඩිනවත් බලාගෙන බෙල්ල හරව බලන් හිටියා. හුඟක් දුර ගහ මග ඇරලා ගිහින් බුදුරජාණන් වහන්සේ නතර වෙලා ආපස්සට හැරිලා අර ගහ දිහා බලලා සිනහ පහල කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වැඳලා අහනවලු ස්වාමීනි පෙරත් බුදවරු පිණ්ඩපාත චාරිකාවේදී හදිසිය නතර වෙලා ආපස්සට හැරිලා මෙහෙම බැලුවද? ඊටත් වඩා ඔබ වහන්සේ සිනහ පාල කළා. ඇයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් සාරිපුත්තය අර ගහේ වහලා හිටපු ලොකු බකමුණ දැක්කද? එහෙමයි ස්වාමීනි. ඔබ වහන්සේ බලද්දි මාත් බැලුවා. මං දැක්ක ලොකු බකමුණ අත්ති වහලා ඉන්නවා. ඔබ වහන්සේ සිනහ පාල කළේ ඇයි? සාරිපුත්ත මේ බකමුණ වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. ගහක වහලා ඉන්නකොට සර්පෙක් දෂ්ට කරලා මැරෙනවා. මැරිච්ච ගමන් මේ තිරිසන් අපායෙන් ගැලවෙනවා. අය කවදාවත් තිරිසන් අපායේ උපදින්නේ පින් ඇති දිව්‍ය තලයක උපදිනවා. කල්ප ගණන් දිව්‍ය තලයේ සැප විඳලා ලෞතුරා බුදුරු පහළ වෙන්නේ නැති යුගයක මිනිස් ලෝකෙ ඉපදිලා පැවිදි වෙලා දහම වඩලා
සෝමනස්ස කියන පසේ බුදුරජාණන් වහන්සේ බවට පත් වෙලා සසරින් එතෙර වෙනවා කියලා දේශනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේටයි 100ක් විතර සාමීන් වහන්සේලාටයි පුදුමයි. අහනෝ ස්වාමීනි තිරිසං බකමූණෙක් දන් හැන්දක් බෙදලා නැහැ. බණපදයක් අහලා නැහැ. තෙරුවන් වැඳලා නැහැ. උතුම් සීලී පිහිටලා නැහැ. අනතුරෙන් මැරිලා තිරිසං ආත්මෙන් මිදිලා දිව්‍ය තලයක ඉපදිලා කල්ප ගණන් සැප විඳලා බුදුරු පහළ වෙන්නේ නැති යෝගී මනුස්ස ලෝකෙට ඇවිල්ලා දහමහල පැවිදි වෙලා සෝමනස්ස කියන පසේ බුදුරජාණන් වහන්සේ බවට පත් වෙලා සසරින් එතෙර වෙන්න මේ බකමෝණ කළ පින මොකක්ද කියලා ඇහුවා. බකමෝණ කළ පින මොකක්ද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා කිසි පිනක් කළේ නැහැ. සාරිපුත්තේ මේ බකමෝණ කිසි පිනක් කළේ නැහැ. එකම එක දෙයක් කළා. බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා බුද්ධ ශරීරයේ දෙස බලාගෙන ඉඳලා හිත පහදවා ගත්තා. බුදුන් දැක සිත පහදවාගත් පිණින් මේ උදාරලාභය ලබනවා කියලා දේශනා කළා. මම ඔබෙන් අහන්නේ තිරිසං බකමූණේ දුර වඩින බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය දැකලා හිත පහදවාගෙන තිරිසං ආත්මෙන් මිදී කල්ප ගණන් දිව්‍ය තලයක ඉපදී සෝමනස්ස කියන පසේ බුදු බව ලබන්න තරම් ඒ පින බලවත් වුණා නම් හොඳ සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් සද්ධර්මයේ පිහිට කරගෙන ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි සද්ධාවෙන් බුදුමග අනුගමනය කරන ඔබට ලැබෙන ලාභය කියලා ලියලා හිතල සීමාවක් කරන්න බෑ. ඒ බුදු සරණේ රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව දෙයක් කියන්න ඕන. අග්‍ර ශ්‍රාවක විහාරී අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කළ උදාර දැවැන්ත මෙහෙයක තමයි අපි අද බණ අහන්නේ, බණ කියන්නේ. එතුමාත් සිහිපත් කරලා සංඝ රත්නය ගැන වචනයක් කියන්න ඕන පින්වතුන්ලට. තරුණ පුතාලා මේක හොඳට අහගන්න. හරියට ස්වාමින් වහන්සේලාට දොස් කියන කාලයක්නේ. ඒවට අහු වෙන්න එපා. Facebook එකේ අන්තර්ජාලේ වැළපෙනවා. මොනවා කියද? මේ බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ කියලා. අය කාටවත් මේ බුද්ධ ශාසනය අමුතුවෙන් රකින්න දෙයක් නැහැ පින්වතුනි. බුදු සසුන බැබලේවා කියලා කොඩි දාලා බකට් පත්තු කරලා Facebook එකේ වැළපිලා මේ බුද්ධ ශාසනය රකින්න බෑ. බුද්ධ ශාසනය රකින්න ඕන නම් මොකද්ද පින්වතුනි කරන්න ඕන? මට කියන්න බලන්න බුද්ධ ශාසනය රැකගන්න කරන්න තියෙනදී වැළපෙන එකද? මඩ ගහන එකද? නිඳා කරන එකද? පෝස්ට් පළ කරන එකද? නෑ. අද ඉඳලා කරන්නකෝ. සබ්බ පාපස්සා කරනා. සියලු අකුසල් නොකර ඉන්න. කුසලස්ස උපසම්පදා අප්‍රමාණ කුසල් රැස් කරගන්න. සචිත්ත පරියෝදපණන් තමන්ගේ හිත පාලනය කරගන්න. ඒතම් බුද්ධානුශාසනං මේ බුද්ධ ශාසනය ඉච්චරයි. අය අමුතුවෙන් රකින්න දෙයක් නැහැ වෙන දේවල් කරලා. ওই ටික කරන්න. 5000ක් කල් මේ බුද්ධ ශාසනය රැකෙනවා. එයයි බුද්ධ ශාසනය. රුවන්වැලිසෑය ශ්‍රී මහා බෝධි අටමස්ථානි නෙමෙයි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය කියලා කියන්නේ සබ්බ පාපස්සා කරනං සියලු අකුසල් වලින් මිදීම. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් සිත් උපදවා ගැනීම. සචිත්ත පරියෝදපණං තමන් තමන්ගේ හිත පාලනය කර ගැනීම. ඒතම් බුද්ධානුශාසනං බුද්ධ ශාසනයත් එයයි බුදු කෙනෙක්ගේ අනුශාසනයත් එයයි. ওই ටික රැකුණොත් කවුරු මොන විගඩම් කළත් මේ බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ. පුතාලා දුවල ඒක හොඳට මතක තියාගෙන ඒ මගේ යන්න. මම සංඝ රත්නය ගැන වචනයක් කියන්න ඕනේ. මීට පෙර අහලා නැතුව ඇති. අනුරාධපුරේ ස්වර්ණමාලි මහසෑය පවා තනවල ලක්ෂ ගණන් රහතුන්ට සියසින් දන් දීපු දුටුගැමුණු මහරජුරු දවසක් පාන්දර නැගිටලා මාලිගාවේදී අද දවල්ට මං එක නමකට හරි දානයක් දෙන්න ඕනේ කියලා හිතුවලු. සේවිකාවන්ට කිව්වා රසයට දානය හදන්න එක නමකට. මට හදිස්සි අද දානයක් දෙන්න හිතුණා. ඇමතිවරයෙකුට කිව්වා අශ්වයා පිටේ ගිහිල්ලා
අනුරාධපුරයේ පන්සලකින් දවල් දාන වෙලාවට ස්වාමින් වහන්සේ නමක් වඩම්මගෙන එන්න කිව්වා. දැන් සේවිකාව දානි හදනවා. රජුරු ආසාවෙන් දවල් දන් වේලක් පිළිගන්නව ගන්න බලන් ඉන්නවා. ඇමතිවරයා ස්වාමින් වහන්සේලා හොයන්න ගියා. මුළු අනුරාධපුරයේ පන්සල් ඔක්කොම වහලා. එදා කවුරුත් හාමුදුරුවරු නැහැ. ඇයි? සිතුරු පව් විහාරේ ලොකු දානයක්. දින ගානකට කලින් හාමුදුරුවන්ට ආරාධනා ලැබිලා සීල දිනා වහන්සේම සිතුරු පව් විහාරයට වැඩලා. හාමුදුරුවරු නැහැ. රජුරවන්ට ඇවිල්ලා ඇමතිවර කෙනෝ දේවයන් වහන්සේ දාන චේතනාව වෙනස් කරගන්න වෙයි වෙනත් දිනයක දෙමු. හාමුදුරුවරු කවුරුත් නැහැ කිව්වා. රජුරු අදිෂ්ඨාන කළා නෑ මම මේ දානි දෙනවමයි. ආපහු ඇමතිවරයාට කියනවා වන්දනාවට ආපු ස්වාමින් වහන්සේ නමක්වත් ඉන්නවනම් වඩම්මගෙන එන්න කිව්වා. ආයස්ය පිටේ ගියා. කිසිම ස්වාමින් වහන්සේ නමක් මළුවේ නැහැ. බලාපොරොත්තු සුන් කරගෙන ඇමතිවරයා එනවා. එන්නේ බසවක් කොළම වැය කන්ද උඩින්. අස්ය පිටේ එන්නේ බසවක් කොළම වැය කන්ද උඩින්. මෙහි මෙනකොට පින්නතුනි වැය කන්දේ ඇමතිවරයාට පේනවා ඈත කෙළවරේ කහපාට පෙරවගත්ත කෙනෙක් වගේ ඉඳගෙන ඉන්නවා. ස්වාමින් වහන්සේ නමක් වද්ද කියලා වේගෙන් අස්වැය හසුරුවගෙන ආවා. වැය කන්ද අවසානට එනකොට ස්වාමින් වහන්සේ නමක් වාඩි වෙලා ඉන්නවා. වැය කන්දේ කිට්ටු වෙලා බලද්දි පින්නතුනි අතේ තියෙනවා බිලී පිත්තක්. අතේ තියෙනවා බිලී පිත්තක්. මෙයා බසවක් කුළුම වැවි බිලී බාණ්ඩ ඇවිල්ලා. ඇමතිවරයා අස්වැය පිටෙන් බහිනකොටම බිලී පිත්ත හංගගත්තා. හරි ලැජ්ජාවෙන් බයින් බිලී පිත්ත හංගගත්තා. ඇමතිය කලකිරුණා. අස්වැය පිටේ මාලිගාවට ඇවිත් රජුරවන්ට කියනවා දේවයන් වහන්සේ කිසිම ස්වාමින් වහන්සේ නමක් වන්දනාවටවත් අද ඇවිල්ලා නැහැ. හැබැයි මං එනකොට බස්වක් කුළුම වැවේ වැය කන්දේ ස්වාමින් වහන්සේ නමක් හිටියා. මං එක්කගෙන ආවේ නැහැ ස්වාමි දේවයන් වහන්සේ. බිලී පිත්තකුත් අතේ අරන් හිටියේ කිව්වා. බලන්න රජුරුවන්ගේ සද්ධාවේ මහිමේ. රජුරු අහනවා ඇමතිවරයාගෙන් ඔබ ළඟට එද්දිත් බිලී පිත්ත අතේ තිබ්බද කියලා. අනේ නෑ දේවයන් වහන්සේ මං දැක්ක ගමන් බිලී පිත්ත හංගගත්තා බයින් ලැජ්ජාවෙන් කිව්වා. රජුරු දොහොත් මුදුනේ තබා මහසෑය පැත්තට වැඳලා කිව්වා මගේ දානි පූජා කරගන්න මට හාමුදුරුවමක් ලැබුණා. වහාම ගිහින් ඒ ස්වාමින් වහන්සේ වඩම්මගෙන එන්න කිව්වා. වඩම්මගෙන ආවා. ආසනී පිළියෙල කරලා රසයට රජුරෝ තමන්ගේ දෑතින් අර ස්වාමින් වහන්සේට දානි පිළිගැන්නුවා. පින්නතුලට පුදුම හිතෙන්නේ නැද්ද? රුවන්වැලි සෑයේ මුල්ගල තියෙන දා ඉරානයේ ඉරාකි වගේ රටවල් වලින් උග්‍ර අන්තවාදී රටවල් අද වෙසක් කාඩ් එකක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. එතකොට ඒ කාලේ රහතුන් වැඩ හිටපු රටවල් මැද පෙරදිග ලක්ෂ ගණන් රහතුන් වැඩියා මුල්ගල තියෙන පින්කමට අනුරාධපුරේට. පරණ අම්මල කියනවලු ගල්ගමෝ තඹුත්තේගම තලාව හොරෝපතාන වාහල්කඩ තේමිය හුරුල්ල මැදවච්චිය ගල් නෑව බුල් නෑව වන්නේ ගම්මාන වී මාගලක් වේල ගන්න බැලු අම්මලට. ඉරේලිය නෑ වැහි කළු වගේයි රහතුන් ඒ තරමට ආසින් වඩිනවලු රුවන්වැලි සෑයේ පින්කම දකින්න. ඒ ලක්ෂ ගණන් රහතුන්ට දන් දීපු රජ්ජුරුවෝ අර ස්වාමින් වහන්සේටත් ඒ සියතින් දන් දුන්නනේ. මොකද්ද දන් දෙන්න තිබිච්ච ගුණේ පින්නතුනි? අදවත් මේ සංඝ රත්නේ ගුණ අඳුන ගන්න. මොකද්ද මේ දානි දෙන්න තිබිච්ච ගුණය? ඇමතිවරයා දකිනකොට ලැජ්ජාවෙන් බයෙන් බිලී පිත්ත හංගගත්තා. රජ්ජුරුවෝ කියනවා ලැජ්ජ බය දෙක තිබිච්ච හාමුදුරු නමක්. මහානකමේ උතුම්ම ගුණ දෙක ලැජ්ජාවයි බයයි. පව් කරන්න ලැජ්ජාවත් විපාකයට බයත්. ඒ දෙකම තිබිච්ච භික්ෂුව ඒ නිසයි බිලී පිත්ත හංගගත්තේ. ආසාවෙන් දානි දුන්නා. සකස් වෙන්න අඩුපාඩු කියකින් එක නෙමෙයි. මේ ලැබිච්ච බුද්ධ ශාසනය පින් කරගෙන ගෝර කටක සංසාරයෙන් එතෙර වෙන මග වඩන්න අප්‍රමාදීව කටයුතු කරන්න. හුඟක් කළ බණ කිව්වා. මං තව ගොඩාක් දුර යන්න ඕන. මීට වඩා දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ විශේෂයෙන් පින් දෙනවා මට අද මහා බෝධි අග්‍ර ශ්‍රාවක විහාරේ දේශනාවට ආරාධනා කළ පින්වත් මහත්මියට අපේ බණ අහපු එතුමිය
අනේ ස්වාමිනී වඩින්න කියලා මේ ආරාධනය කළා. උදෙත් දේශනාවක් කරලා මේ ආවේ. ඒ නිසා දැන් හුඟක් වෙලා බණ කිව්වනේ මීට වඩා දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරේ ධර්ම විද්‍යාලයේ වසර 25කට අධික කාලයක් දූ දරුවන්ගේ දහම් ඇස පාදන්නට ගෞරවනීය මෙහෙයක් කළ පින්වත් සෙල්ටන් හේවගේ ගුරු පියාණන්ගේ තෙමස් පූර්ණ පින්කමයි මේ ධර්ම දානමේ මහ පින්කම තුල සිද්ධ කළේ. චන්ද්‍රිකා ජයවීර පින්වත් මෙතිනිය, ඒ වගේම මලින්ත පුතුණුවන්, ඒ වගේ ඇතුළු දියණියන් දෙදෙනා, අම්මයි පුතයි දුවල දෙන්නයි පවුලට සම්බන්ධ හැමෝමයි එකතු වෙලා නාහිමියන්ගේ අනුශාසනා ඇතුව ධර්ම විද්‍යාලයේ හැමෝගෙම සහායෙන් අද මේ උදාාර පින්කම සිද්ධ කළේ. බුදුබණ ඇසූ පින් බෙලෙන් ඒ ගුරු පියාණන්ට චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් නිර්වාණ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ශ්‍රී මහා විසුදිව්‍ය රාජයාණන් ප්‍රධාන පින් කැමැති සීල දෙවි දේවතාවෝ මේ කුසල් අනුමෝදන්ව සැපවත් වේවා. අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා රකින්න සීල දෙවිවරුද මේ කුසල් අනුමෝදන්ව සැපවත් වේවා. මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා දලදා සමිඳු බෙලෙන්. දරුවන් තිදෙනාට යහපතක් වේවා දලදා සමිඳු බෙලෙන්. බුදුබණ ඇසූ හැම දිනාටම යහපතක් වේවා. තෙරුවන් සරණ ගී පින් ඇති දිවි මඟ පහන් කර ගන්නට මේ සරල දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම නිවන් මඟ සැලසේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා. දීර්ඝයි. දීර්ඝයි. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. එනම් පින් සිද්ධ වේවා. පින් සිද්ධ වෙනවා වැඩියට අපි හඳුනගන්න. එනම් පින් ඔබතුමාට එසේනම් අපි ගෞරවනීය සාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේ දුර බැහැර සිට වැඩම කළ
වැඩම කර මේ ධර්මාදේශනාව වදාළ හේතුව බැවින්. ඒ වගේම සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා මද වේලාවක් නැදී සිටින්න ඔබ වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. එය අර බෝඩ් රූම් එකේ සංවිධානය කරලා තියෙනවා. ඒ පැත්තට ගියාට පස්සේ ඔබ වෙත සංග්‍රහය ලබා දීමට කටයුතු කරනවා ඇති.